තෙරුවන් සරණයි. අද දිනේදී මේ අවස්ථාවේදී මා සූදානම් වෙන්න බලාපොරොත්තු වෙන්නේ අපේක්ෂා රෝහල් විහාරස්ථානයේ මගින් තවත් විශාල මුදලක ඖෂධ පරිත්‍යාගයක් සිදු කරන්න තමයි සූදානම් බලාපොරොත්තුව. රුපියල් 1,04,970ක පමණ ඖෂධ පරිත්‍යාගයන් සිදු කරන්න සූදානම් බලාපොරොත්තුව. ඉතින් මේ පින්කම සඳහා මට දායකත්වය දක්වනු ලබන්නේ පිළිකා ස්වරණ සමාජ සත්කාර පදනමේ තරුණයන් දායක පින්වතුන්ගේ උදව්ව උපකාරය මත තමයි අද මේ අවස්ථාවේදී මෙලෙස මේ ඖෂධ පරිත්‍යාගයන් සිදු කරන්න සූදානම් වෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මීට ටික වේලාවකට ඉහතදී අපිට මතක් කරන්නට යෙදුණා මේ පින්වත් දෙපළම මේ ඖෂධ ලබා දෙන හැටියට. මෙතුමියගේ ආදරණීය දරුවා අවුරුදු 2ක් පමණ වයස ඇති පුංචි දරුවා එම දරුවගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඖෂධ අවශ්‍ය වී තිබුණා. ඉතින් මේ අවස්ථාවේදී මේ මෑණියෝ ඇවිල්ලා මට මතක් කිරීමක් කරන්න යෙදුණා. පුළුවන් නම් පොඩි හාමුදුරුවෝ මේ බෙහෙත් ටික අරන් දෙන්න. ඒ වගේම මිහකට ඉන්න මෑණියන් ඒත් ඇවිල්ලා අපිට මතක් කිරීමක් කරන්න යෙදුණා. ඉතින් මේ එක බොක්ස් එකක් එක බෙහෙත් එකක් රුපියල් 32,500ක් වෙනවා. ඉතින් මේ වගේ තව ගණනාවක් අවශ්‍ය වෙනවා. ඉතින් මට පුළුවන් විදිහට දායකව දැනුවත් කරලා බෙහෙත් 3ක් දැන් මේ අවස්ථාවේදී මා ගෙනාවා. රුපියල් 97,500ක මෙතන තිබෙනවා. ඒ වගේම 7,470ක අත්ග්ලව්ස් එකක් එහාට ඉන්න මෑණියන්ට අවශ්‍ය තිබුණේ ඒත් වෙනවා. ඉතින් මේ දායකත්වය දක්වන්නේ මේ සියල්ලම දායකත්වය පිළිකා ස්වරණ සමාජ සත්කාර පදනමේ පිරිස විසින්. ඉතින් බලාපොරොත්තු වෙනවා පින්වත් පිරිසගේ පරිත්‍යාගය සිදු කරලා බලාපොරොත්තු වෙන්නේ මේ පරිත්‍යාගයන් සිදු කරන්නට යෙදුණු සියලු දෙනාටම නිරෝගී සම්පන්නිය චිර ජීවනයේ ප්‍රාර්ථනා කරන තුරේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම එම් පවුල්වල සියලු දෙනාටත් නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කිරීම අනුව කරගෙන මිය පරලෝකීය උදව් උපකාර කරපු සියලු දෙනාගේම නමින් මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ පිළිකා රෝගීන් පීඩා විඳින කුජි දියණියක් වෙන ඖෂධ පරිත්‍යාග කිරීමේ දායකත්ව දක්වන එක්තරා මහත්මියකුගේ පුංචි දියණියක් වෙන පියුමි රශ්මිකා දියණිය ඇතුළු පුංචි දුවදරුවන්ට ලොකුඩා සියලු දෙනාටම නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වෙනවා මේ ඖෂධ පූජා කරනවා. ඉතින් ඇත්තටම මේ අපේක්ෂා රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන ලංකාවේ නම් දෙසින් පැමිණෙන උදවිය මේ ස්ථානයේ ඉන්නවා. ඉතින් ඔය කොයි කවුරුත් ඇත්තටම අසරණ භාවයට පත් වෙනවා. අපිට පුළුවන් නම් පුංචි හරි උදව්වක් කරන්න, උපකාරයක් කරන්න ඒක තමයි වටින්නේ. ඉතින් ඇවිල්ලා මතක් කිරීමක් කරන්න තිබුණේ පොඩි හාමුදුරනේ දරුවට බෙහෙත් ටික අරන් දෙන්න කියලා. මම හිතන්නේ මම හම්බ වෙන්න මෙතන විනාඩි 30ක් පැය භාගයකට වැඩි කාලයක් මේ අම්මා හැන්දලා හිටියා. ඉතින් කෙසේ නමුත් බලාපොරොත්තු වුණේ එක බෙහෙත් එකක් හරි අරන් දෙන්න. නමුත් හැකි වුණා බෙහෙත් 3ක් අරන් දෙන්න. ඉතින් ඇත්තටම අපි ආරාධනා කරන්නේ අපේම උදවියට අපේම සහෝදර ජනතාව වෙනුවෙන් පිටක් සරණක් වෙන්න කියලා. මොකද මේ දක්කට වැටුනහම ඔය කොයි කවුරුත් අසරණ වෙනවා. ඉතින් අපිට පුළුවන් නම් පුංචි උදව්වක් කරන්න එක තමයි වටින්නේ. ඉතින් මම මේ අවස්ථාවේදී සූදානම් වෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඖෂධ පරිත්‍යාගය සිදු කරන්න. ඉතින් මේ පුංචි දරුවගේ ඖෂධ ටිකේ මෑණියන්ට මම පරිත්‍යාග කරන රුපියල් 97,500ක ඖෂධ. ඒ වගේම 7,470ක අත්ග්ලව්ස් එකක් මේ මෑණියන්ට මම පරිත්‍යාග කරනවා. ඉතින් මේ අවස්ථාවේදී ඔබට ඖෂධ අවශ්‍ය කරන දේ මම මේ අවස්ථාවේදී සකස් කළ දුන්නා. ඉතින් ඔබට දායකත්ව දක්වපු උදවිය වෙනුවෙන් යමක් ප්‍රකාශ කරන්න තියෙනවා නම් මතක් කරන්න හැටියට මම
ටික මට ග්ලව්ස් එකක් ගන්න නොමැති නිසා මම පොඩි හම්බුනේ ඉතින් අපි ප්‍රාර්ථනා කරමු හැමෝටම මේ පින් බලයෙන් ඖෂධ වේ පූජා බලයෙන් ඉක්මනින්ම නිරෝගී සම්පන්නිය ලැබෙන්න කියලා අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරමු. ඉතින් මම ඔබට ආරාධනා කරනවා මේ වීඩියෝ එක දකින යම් කිසි කෙනෙක් වේ නම් ඔබට පුළුවන් අපි සමග එකතු වෙලා අපේම සහෝදර ජනතාව වෙනුවෙන් ඖෂධ ලබා ගැනීමට නොහැකි අසරණ අපේම සහෝදර ජනතාව වෙනුවෙන් පීඩක් සරණක් වෙන්න. ඉතින් මම ඔබට ආරාධනා කරනවා නැවතත් ජීවිතයක අගය දන්න ඔබත් එන්න අපි සමග එකතු වෙලා අපේම සහෝදර ජනතාව වෙනුවෙන් පීඩක් සරණක් වෙන්න කියලා ඔබට ආරාධනා කරනවා. අවසාන වශයෙන් දායකත්ව දක්වන්නට තිබුණු පිළිකා සුවාරණ සමාජ සත්කාර හදන මේ සියලු සමාජිකයන්ට නිරෝගී සම්පන්නිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සැමට දවල්දා සම්පූර්ණ